විනෝදචාරිකා යන අයට සහ සංචාරකයන්ට මහඟු ප්‍රයෝජනවත් වන උපකරණයක් තමයි මේ නිර්මාණය කරන විදිය මේ කියලා දෙන්න හදන්නේ. මෙම හිස් වතුර බෝතලය මේ රූපේ දක්වන ලැබෙන මේ හිස් වතුර බෝතලය ඇතුළට සුළම් පිරවීමෙන් අනතුරුව එහි මෝඩිය ගම් යොදා අලවීමෙන් සකස් කරගත් එකක්. ඉතින් ඒකට ගුලම් පිරීලා තියෙන ඇතුළට. ඉතින් එවැනි බෝතල් දෙකක් මෙම රූප රාමුවේ දකින ආකාරයට එකිනෙකට අලවා ගැනීමක් කරන්න ඕන. නමුත් එහෙම අලවන්න තියෙන අපහසුව නිසා මෙන්න මේ රූපේ දකින විදිහට PVC බටයක් අරගෙන ඒ රත් කිරීමෙන් සාමාන්‍ය PVC බට අලවන විදිහට මෙවැනි බෝතල් දෙකක් එකට සම්බන්ධ කරගන්න ඕනේ. මේ තියෙන්නේ එහෙම සම්බන්ධ කරගත් අවස්ථාව. මෙවැනි ආකාරයේ කට්ටල දෙකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේකට මේ වැඩේ කරන්න බෝතල් 4ක් අවශ්‍ය වෙනවා. මේ උපකරණ හරියට හදාගත්තොත් එහෙම විනෝදචාරිකාවකදී ඔබට අවශ්‍ය එම්ම කෙනෙක් නැත්නම් ඔබේ මහන්සි ඉවරනකම් දැන් කැමරා ශිල්පියෙක් නම් ඔහුට අවශ්‍ය එරුගත කරන කාලය ඉවරනතුරු යම් නිරීක්ෂණයක් කරන කෙනෙක් නිරීක්ෂණය කරන කාලය ඉවරනතුරු ඉඳගෙන ඉන්න පුටුවක් වශයෙන් උට ඒ වගේම කෑම කන්න මේසයක් වශයෙන් කෑම කන්න තමන්ගේ ආහාර තබා ගන්න පොඩි තට්ටුවක් වශයෙන් ඒ වගේම වාහනේ ගමන් කිරීමේදී අනතුරක් වීමෙන් වැළැක්වීමට සඳහා අනතුරක් වීම වැළැක්වා ගැනීමට එයා බෑග් එකක් විදියටත් ඕනෑම ජලයකට පැනීමේදී මිනිස්සෙක් ඒ ජලය තුල ගිලී යාම වැළැක්වා ගන්න ජීවිත ආරක්ෂක උපකරණයක් විදියටත් ප්‍රයෝජන 4ක් තියෙනවා මේ උපකරණය. මේ තියෙන්නේ ඔබ හදාගත් ආකාරයේ ඒ බෝතල් දෙකක එකතුවන් දෙකක්. එන බෝතල් 4ක් මෙන්න මේ ආකාරයට ඊට පස්සේ කරන්නේ ඝනකම් රෙද්දක් අරගෙන මෙම රෙද්ද මම සකස් කරලා තිනවා අර සපත්තුව ලේස් දැමීමේ සඳහා භාවිත කරන එම කුඩා සිදුරු යොදවගත්ත මේ ඝනකම් රෙද්දක් තමයි මම භාවිත කරලා තියෙන්නේ. මොකද මේ බෝතල් 4 එකිනෙකට තදට බැඳ තබා ගැනීමක් කරන්න ඕන. ඒ සඳහා තමයි මේ රෙද්ද භාවිත කරන්නේ. ඔබට පේනවා මේ රූප රාමු වල මම මෙවැනි ආකාරයේ බෝතල් 4ක් සකස් කරගෙන තියෙනවා. දැන් මේ බෝතල් 4 මෙම රෙද්දෙන් ආවරණය කරලා තියෙන්නේ. මේ රෙද්දෙන් ආවරණය කරලා මේ සිදුරු ඇසෙන් අර තද නූලක් දාලා මේක බැඳ ගන්න පුළුවන්. මම නම් සින්ත දාලා තමයි මේක ආවරණය කරලා තියෙන්නේ. මේ බැඳ ගැනීම කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මෙන්න මෙම ස්ථානයේ හිඩසක් තියෙනවා. මේ බෝතල් වල එක පැත්තක හැඩය අනුව අර කුඩා වියාමක් තියෙන නිසා මේ බෝතල් අර කට පැත්තෙන් පොඩි වෙන විදිහට හදලා තියෙන නිසා මෙම ස්ථානයේ සිදුරක් තියෙනවා. ඒක පුරව ගන්න ඕන. ඒකට රෙජි ෆෝම් රෙදි කැලි දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ කුෂන් කවරයක් හදාගෙන ඇවිල්ලා කුෂන් කවරයක් මහගෙන ඇවිත් මේ වගේ සිප් එකක් සහිතව එම කුෂන් කවරය ඇතුළට මේ බෝතල් 4 දාලා එනි මේ වගේ පැක් කරන්න ඕන. අසුරා ගැනීමක් කරන්න ඕන. මේ කුෂන් කවරය වහනකොට හිඩස තියාගන්න ඕන. ඒ කියන්නේ ටයිට් වෙන්නම වහන්න නැතුව මෙන්න මේ වගේ අත දාන්න පුළුවන් විදිහට හිඩසක් සහිතව වහන්න ඕන. ඊට පස්සේ එම හිඩස තුළට මෙන්න මේ වගේ කුෂන් කෑලි දාලා එම සිදුරු වහ ගන්න ඕනේ. ඒ කියන්නේ හිඩස් වහ ගන්න ඕනේ. මේක කොට්ටයක් තියෙන විදිහට හරියට කොට්ටයක් හදා ගන්න විදිහට මේ වැඩේ කරන්න ඕනේ. මෙන්න මේ සිදුරු වැහෙන්න කුෂන් කෑලි පොඩි ෆෝම් කෑලි දාන්න ඕනේ. ඊට පස්සේ ඔබට තේරෙනවා ඇති මේ ෂිප් එකෙන් පුළුවන් මේක ඇතුළට වතුර යන්න. ඒ වගේම මේ මැහුම් පාරවල් දිගේ වතුර යන්න පුළුවන්. ඒ හින්දා මැහුම් පාරවල් සියල්ල වැහෙන්න මෙන්න මේ වගේ ප්ලාස්ටික් ගම් එක දාන්න ඕන. මේ තියෙන මේ දාර දිගේ ප්ලාස්ටික් ගම් එක දාන්න ඕන. ඕන්න වගේ. ඊට පස්සේ සම්පූර්ණ මෙන්න මේ වගේ බෙල්ටයක් මේක ආවරණය කරගන්න ඕනේ. මේක පිටේ එල්ලන විදිහට තනි නූලක් භාවිත කරනවා. ඔබට තේරෙන්නේ නැති මේ රූපේ තනි නූලක් තමයි මේ උතාගෙන ගිහිල්ලා තියෙන්නේ. එක නූලක් තමයි මේ වගේ අඹරමින් උතාගෙන ගිහිල්ලා තියෙන්නේ. මොකද මේකේ අර ගැට සහිත ස්ථාන නැත්තම් සම්බන්ධ කරන ස්ථාන නැත්තම් නූල් කෑලි වශයෙන් භාවිත කිරීම වළක්වා ගන්න පුළුවන් තරම්. මොකද මිනිස්සෙක් ජලයට ඇදෙනකොට
මනුස්සයෙක්ගේ බරක් එක්ක මේක ගැලවෙන්න පුළුවන් අවස්ථාවන් ගැලවෙන්න තියෙන සම්භාවිතය ඉතාම අඩු කරගන්න ඕනේ. ඉතින් මම මේ සම්පූර්ණ මුතලා තියෙන තනි නූලක්. එක නූලක් තමයි මේකේ මේ සම්පූර්ණ උතාගෙන ගිහිල්ලා පිටේ එල්ලන්න පුළුවන් විදිහට පිටේ එල්ල ගන්න පුළුවන් විදිහට අවසානයේ මෙම නූල් දෙක අරගෙන තියෙනවා. මෙම නූල් දෙකෙන් පිටේ එල්ලාගෙන ඕනෑම ජලයකට බහින්න පුළුවන්. ඕනම ගඟකට ඕනම දියැලකින් පනින්න උනොත් මේකෙන් පුළුවන් ඕනම තැනකට බය නැතුව ජලයට පනින්න පුළුවන්. මිනිස්සෙක් ගිලෙන්නේ නැතුව ජලය උඩ පාවී යෑමක් කරගන්න මෙම බෝතල් 4කට උලම් පිරුවට පස්සේ ඒ අනුව ඇති වෙන උඩුකුරු දෙරපුමට පුළුවන් බව ෆිලොසොෆර් සොසයිටි කියන YouTube channel එකේ මීට කලින් මම ඔප්පු කරලා පෙන්නුවා. ඊට පස්සේ තමයි දැන් මෙම channel එක ඔස්සේ එම සිද්ධාන්ත යනුව මේ උපකරණ සම්පූර්ණ නිර්මාණය කරන ආකාරය මේ ඉදිරිපත් කරන්නේ.